හලෝ කොහොමද ඔයාලට? ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ජපානයේ දුම්රිය සේවය ගැන ලෝකයම කතා කරන්නේ මහත් ගෞරවයකින්. ශින්කන්සන් බුලට් දුම්රියවල සිට නාගරික දුම්රිය දක්වා සියල්ල තත්පරයක හෝ ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක වෙනවා. මේ නිර්වද්‍යතාවයේ පිටුපස ඇත්තේ ජපන් ජාතිකයින්ගේ කැපවීම සහ විනයයි. නමුත් 2005 වසරේදී සිදු වූ එක් මාරක අනතුරක් මේ පද්ධතියේ තිබූ ඉතාමත් අඳුරු සහ අමානුෂික පැතිකඩක් ලෝකයටම හෙළිදරව් කළා. එය නමින් අමගසාකි දුම්රිය ඛේදවාචකය. ඉතින් අද අපි කතා කරන්නේ ඒ තත්පර කිහිපයක ප්‍රමාදයක් වෙනුවෙන් ජීවිත 107ක් බිලිගත් බිහිසුණු දඬුවම් සංස්කෘතිය ගැනයි. ජේ.ආර්. වෙස්ට් සමාගම තුළ එකල පැවතියේ නිෂු නැතහොත් දිනමුර අධ්‍යාපනය නමින් හැඳින්වූ අමානුෂික දඬුවම් ක්‍රමයක්. නම අධ්‍යාපනය වුණාට ඇත්තටම මෙතනදි සිද්ධ වුණේ මානසිකව සහ ශාරීරිකව රියදුරන් බිඳ දැමීමක්. දුම්රියක් සුළු වෙලාවක් හෝ ප්‍රමාද වුණොත් රියදුරාව දින ගණනාවක් පුරා විශේෂ පුහුණුවකට යොමු කෙරෙනවා. එතනදී ඔවුන්ට සිද්ධ වුණේ උදෑසන ඉඳන් හවස වෙනකම් තනකොළ කැපීම, පොදු වැසිකිලි පිරිසිදු කිරීම, සමාගමේ නීති පොත් දහස් වතාවක් අතින් පිටපත් කිරීම. ඉතින් මේ හැම දෙයක්ම කරද්දී ඉහළ නිලධාරීන්ගෙන් ලැබෙන නින්දා අපහාස විඳීම. මේ ක්‍රමය නිර්මාණය කරලා තිබුණේ රියදුරන්ගේ හිත්වල ප්‍රමාද වීම කියන දේ ගැන මාරාන්තික බියක් ඇති කරන්නයි. රියුජිරෝ ටකාමි කියන්නේ අවුරුදු 23ක තරුණ රියදුරෙක්. මීට පෙර සිදු වූ සුළු ප්‍රමාදයක් නිසා ඔහුට දින 13ක් මේ අමානුෂික දඬුවමට මුහුණ දෙන්න සිද්ධ වුණා. 2005 අප්‍රේල් 25 වෙනිදා ඔහු පදවපු දුම්රිය නැවතත් ප්‍රමාද වුණා. ඒ ප්‍රමාදය තත්පර 90ක් වගේ ඉතා සුළු කාලයක්. නමුත් ටකාමිට මතක් වුණේ Tamanට නැවතත් මුහුණ දෙන්න වෙන ඒ නිරය වගේ දඬුවම. පීඩනය නිසා ඔහු වේගය අඩු කළේ නැහැ. පැයට සැතපුම් 43ක වේග සීමාව තිබූ තියුණු වංගුවකදී ඔහු දුම්රිය පැයට සැතපුම් 72ක අධික වේගයෙන් ධාවනය කළා. ප්‍රතිඵලය වුණේ දුම්රිය පීලි පැන අසල තිබූ මහල් නිවාස සංකීර්ණයක ගැටීමයි. පුද්ගලයන් 107 දෙනෙක් ජීවිතක්ෂයට පත් වුණා. 562 දෙනෙක් බරපතල තුවාල ලැබුවා. අනතුරෙන් පසු සිදු කළ පරීක්ෂණ වලින් සමාගමේ අමානුෂික ක්‍රමවේදය හෙළි වුණා. රියදුරාගේ වරදටත් වඩා ඒ වරද සිදුවීමට බලපෑ සමාගමේ බිය මත පදනම් වූ කළමනාකරන ශෛලිය මෙයට මූලික හේතුව බව තහවුරු වුණා. මේ අනතුරින් පස්සේ ජේ.ආර්. වෙස්ට් සමාගම සිය දඬුවම් ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කළා. දුම්රිය මාර්ගවල ආරක්ෂිත ඔටෝමැටික් ට්‍රේන් ස්ටොප් පද්ධති වැඩි දියුණු කළා. වෘත්තීය විශිෂ්ටත්වය කියලා කියන්නේ මිනිස්සුන්ව බියගන්වා ලබා ගන්නා දෙයක් නෙවෙයි. නියම කාර්යක්ෂමතාවයේ බිහි වෙන්නේ මානසික නිදහස සහ ආරක්ෂාව තියෙන පරිසරයක. 107 දෙනෙකුගේ ජීවිත ලෝකයටම කියා දීපු ඒ කටුක පාඩම අදටත් අපිට ලොකු පණිවිඩයක් දෙනවා. කළමනාකරණය සහ මානව ගෞරවය කවදාවත් වෙන් කරන්න බෑ. ඔබ මේ ගැන ඉතින් මොනවද හිතන්නේ? මේ වගේ තත්වයකදී වරද කාගේද? කමෙන්ට් එකකින් ඔයාගේ අදහස අපිට කියන්න. තවත් මේ වගේ සත්‍ය කතා දැනගන්න අපේ channel එක subscribe කරන්න කියලත් ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා.